අදත් යමුද මාත් එක්ක චුටි රවුමක්. අද මම ඔයාලව එක්කගෙන යන්න හදන්නේ ලංකාවේ බඩු ගන්න පුළුවන් ඩුබායි වල තියෙන අපේම තැනක් ඔයාලට පෙන්වන්න. එන්න කියන්නේ නම් මාත් එක්ක. කරාම මාකට් එකේ තියෙන සිලෝන් හාවස්ට් එකට තමයි මම අද ඔයාලව එක්කගෙන යන්නේ. මෙතන ලංකාවේ අපේම තැනක්. එන්නක යන්න ඉතින් මාත් එක්ක. මේ වීඩියෝ එක ගන්න විශේෂ කාරණා දෙක තුනක්ම තියෙනවා. ඒ ඇයි කියලා බලන්න ඔයාලා වීඩියෝ එක වෙනකම් බලන්නකෝ. පළවෙනි විශේෂත්වය තමයි මේ ෂොප් එකේ ඉන්නකොට මට දැනුණු ෆීලිං එක. ඒක හරියටම කිව්වොත් අපි ලංකාවේ ඉන්නවා වගේ. අපිට ඕනි හැම දෙයක්ම තියෙනවා. මම මේ කතාව කියන කල ඔයාලම බලන්නකෝ මේ ෂොප් එකේ තියෙන දේවල්. මම මේ අරගෙන තියෙන්නේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් විතරයි. ඩුබායි වල ඉන්න අපි දන්නවනේ ඉතින් මේ හයිපර් මාකට් එකකට එළවලු ගන්න ගියත් අපිට ගන්න තියෙන්නේ හරිම සීමිත එළවලු වර්ග ටිකක් කියලා. ඒ විතරක් නෙමෙයි පළතුරුත් එහෙම තමයි. අපේ රටේ රසට ගැලපෙන අඹ ගෙඩියක්, අනාස ගෙඩියක් හොයාගන්න නැති තරම්. ඔන්න ඉතින් දැන් ඒකට හිතින් වොරි වෙවි ඉන්න ඕනේ නෑ කියලා තමයි මට මේ ෂොප් එකට ගිය වෙලාවේ තේරුනේ. මේ ෂොප් එකේ හැම එළවලු වර්ගයක්ම හැම පළතුරු වර්ගයක්ම වගේ ගන්න තියෙනවා. එහෙම නැති මොනවා හරි තියෙනවා නම් එයාලට කියලා ලංකාවෙන් උනත් ගෙන්න ගන්න පුළුවන්. ඒක තමයි අනිත් විශේෂත්වය මම මේ ෂොප් එක ගැන ඔයාලට කියන්න. මොකද ඔයාත් මං වගේ කෙනෙක් වෙන්නේ නැති කියලා හිතනවා. දැන් ඔයාලා බලන්න ඇති ඇයි මං දැන් එහෙම දෙයක් කිව්වේ කියලා. පහුගිය දවසක අපේ බබාට අකුරු කියෙව්වනේ. ඉතින් ඒකට ඕනේ ගොඩාක් දේවල් මේ හොයාගන්න අපිට හරියටවත් අමාරු වුණා. ඉතින් එහෙම හොයන අතරේ තමයි අපිට මේ ෂොප් එකත් හම්බුනේ. අහම්බෙන් උනත් අපේ වාසනාවකට තමයි ඉතින් මේක හම්බ වුනේ. ගොඩාක් දේවල් අපි ගත්ත ඉතින් මේ ෂොප් එකෙන් තමයි. ස්ටාෆ් එක ගැනත් කියන්න ඕනේ. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් තමයි මේ ෂොප් එකේ ඉන්නේ. ඉතින් එයාලා නිසා අපේ බබාගේ වැඩෙත් හරිම ලස්සනට කරගන්න පුළුවන් වුණා. සංජුක මල්ලි ඇතුළු මුළු ස්ටාෆ් එකටම ගොඩාක් ස්තුතියි කියන්න මම මේ වෙලාවේ අමතක කරන්නේ නැහැ. අපේ ලස්සන දවසේ වීඩියෝ එක මම ඉක්මනට අරගෙන එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්නත් එපා. හෝ කතා ඇති. අපි දැන් මේ ෂොප් එක ගැන කියමුකෝ. ඉතින් මේ ෂොප් එකේ එළවලු පළතුරු විතරක් නෙමෙයි අපේ රටේ රසට ගැලපෙන කුළුබඩු වර්ගත් හැම දෙයක්ම වගේ මේ ෂොප් එකේ ගන්න තියෙනවා. ඉතින් ඔයාලත් මං වගේම ආස ඇතිනේ අපේ රටේ එළවලුවක් අපේ රටේ තුනපහ ජාති දාලා හදලා කන්න. කොහොමද දැන් ඇඹරැලි මාළුවක් එහෙම හදලා කන්න තියනවද නේද? තුනපහ වර්ග විතරක් නෙමෙයි ලංකාවේ අපේ බිස්කට් වර්ග, එතකොට තව පිටි වර්ග මේ වගේ හැම දෙයක්ම මේ ෂොප් එකේ ගන්න තියෙනවා. එතකොට තව හාල් වර්ග, ඖෂධීය හාල් වර්ගත් තියෙනවා. ඇත්තටම මේ ෂොප් එකේ නැති දෙයක් නැති තරම්. ඔයාලත් කරාමාවට නම් ඉන්නේ අනිවාර්යෙන්ම ගොඩ වෙන්න ඕනේ ෂොප් එකක් තමයි මේ සිලෝන් හාවස් ෂොප් එක. ඇත්තටම අපිට සමහර දවස් තිබුණා ලංකාවේ ඉඳන් එනකොට ගේන්න අමතක වෙන දේවල්. ඉතින් එහෙම වෙලාවට අපි කරන්නේ ආයෙ කවුරු හරි ලංකාවේ ඉඳන් එනවා නම් ඒක නාති ගෙන්න ගන්න එකනේ. හැබැයි දැන් එහෙම වෙන්නේ නැහැ. ඒක මට හොඳටම ෂුවර්. මොකද මේ ෂොප් එකේ හැම දෙයක්ම තියෙනවා. පේනව නේද? අපේ රටේ රස කොහොමද මේ තියෙන්නේ කියලා ෆ්‍රිජ් එක ඇතුලේ. ඉතින් ඔයාලත් මේ ෂොප් එකට ගිහිල්ලා බලන්නකෝ. මම ලොකේෂන් එකයි මෙයාලගේ WhatsApp නම්බර් එකයි කමෙන්ට් එකක් විදිහට මම පහලින් දාලා තියන්නම්. WhatsApp නම්බර් එක සේව් කරලා තියාගන්න. අලුත් එළවලු පළතුරු ආවම එයාලා කරන්නේ WhatsApp වලින් ස්ටේටස් එකක් දානවා. එතකොට ඔයාට පුළුවන් ඉක්මනටම දුවලා ගිහිල්ලා නැවුම් අපේ ලංකාවේ පළතුරු අරගෙන එන්න.